හෝමුස් සමුද්‍ර සංධියේ ඉරාන තෙල් ප්‍රවාහනය කරන චීන ටැංකි නැව් අවහිර කිරීමට ඇමරිකාව පියවර ගන්නා බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්ටන් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන්ට තෙල් ලබා ගැනීමට නොහැකි වනු ඇත. ඔවුන්ට වෙන්න ඕනෑම තැනකින් තෙල් ලබාගත හැකි. නමුත් ඉරාන තෙල් ලබාගත නොහැකි. යනුවෙන් බෙස්ටන් වොෂින්ටන් DC හිදී පවසා ඇති බව සඳහන්. අල් ජසීරා පුවත් සේවයට අනුව ඉරානයේ තෙල් වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා චීනය තෙල් තොග රැස් කර තැබීම සහ ඇතැම් භාණ්ඩ අපනයනය සීමා කිරීම වැනි ක්‍රියා හරහා විශ්වාස කළ නොහැකි ගෝලීය හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව පවසමින් ඔහු තවදුරටත් විවේචනය කර තිබෙනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් චීන නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ඔහු පැවසූ නමුත් මෙම ආරවුල මැයි මැද භාගයේදී සැලසුම් කර ඇති ට්‍රම්ප්ගේ බීජිං සංචාරයට බාධාවක් වේද යන්න පිළිබඳව පිළිතුරු දීමෙන් වැළකී සිට ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ.